කැලණි විශ්වවිද්‍යාලයේ දර්ශන අධ්‍යයන අංශයේ මනෝවිද්‍යා ඒකකයේ ප්‍රධානියා ලෙස කටයුතු කළ වයස අවුරුදු 46ක් වූ ආචාර්ය එන්.ඩී. ගුණේන්ද්‍ර ගයන්ත මහතා අද උදෑසන සිදු වූ රියානතුරකින් හදිසියෙන් මියගොස් ඇති බව වාර්තා වේ. පවුලේ සමාජිකයන් සමග යාපනයේ ප්‍රදේශයේ සංචාරයක නිරත වී ආපසු පැමිණෙන අතරතුර මීරිගම ප්‍රදේශයේදී මධ්‍යම අධිවේගී මාර්ගයේ 48.5 ආර් ස්ථානයේදී මෙම අවාසනාවන්ත සිදුවීම වාර්තා වී තිබේ. කුරුණෑගල දෙසින් මීරිගම දෙසට ධාවනය කරමින් රියදුරකු පැද වූ වෑන් රථය ඔහුට පාලනය කර ගැනීමට නොහැකිව එම දිශාවටම ඉදිරියෙන් ගමන්ගත් ලොරි රථයක පිටුපස ගැටී ඇත. එහි ගමන්ගත් ආචාර්ය ගුණේන්ද්‍ර ගයන්ත ඇතුළු 7 දෙනෙකු තුවාල ලබා සියලු දෙනාම මීරිගම රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව ආචාර්ය ගුණේන්ද්‍ර ගයන්ත මිය ගොස් ඇත. වාර්තා වන අන්දමට ආචාර්ය ගයන්ත ගමන් කර ඇත්තේ ඉදිරිපස රියදුරට වම්පස ආසනයේය. ආචාර්ය ගයන්ත මහතා කැලණි හා ශ්‍රී ජයවර්ධනපුර යන විශ්වවිද්‍යාල දෙකෙහිම සිසුන් අතර ඉතා ජනප්‍රිය හා ගෞරවයට පාත්‍ර වූ ආචාර්යවරයෙක් ලෙස ප්‍රකට වූ අතර විශේෂයෙන්ම ඔහුගේ නිහතමානී ස්වභාවය, මානුෂික ආකල්ප හා ශිෂ්‍යයන් සමග පැවැත් වූ මිත්‍රශීලී සම්බන්ධතාවය නිසා බොහෝ දෙනාගේ හදවත් තුළ සුවිශේෂී තැනක් දිනාගෙන තිබිණි. ආචාර්ය ගයන්ත මාකොළ ප්‍රදේශයේ පදිංචිව සිටියේය. ඔහු තිදරු පියකු වන අතර එම තිදෙනාම දෙහැවරදි තුන්වෙනි දරුවන් වීම විශේෂිතය. ආචාර්ය ගයන්ත මහතා දකුණු පළාතේ බෙලියත්ත ප්‍රදේශයේ උපත ලැබූ අතර ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයෙන් උපාධිය ලබාගෙන ඇත. පසු එම විශ්වවිද්‍යාලයෙන්ම මනෝවිද්‍යාව පිළිබඳ ආචාර්ය උපාධියද සම්පූර්ණ කර ඇත. ශ්‍රී ලංකා මානසික සෞඛ්‍ය පදනමෙන් උපදේශන මනෝවිද්‍යාව පිළිබඳ ඩිප්ලෝමාව සහ මනෝ චිකිත්සාව පිළිබඳ උසස් ඩිප්ලෝමාවද ලබාගෙන තිබේ. මුලින් ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ තාවකාලික කතිකාචාර්යවරයෙකු ලෙස සේවය කර පසුව කැලණි විශ්වවිද්‍යාලයේ මනෝවිද්‍යා අධ්‍යයන අංශයේ ජ්‍යෙෂ්ඨ කතිකාචාර්යවරයෙකු ලෙස සිය වෘත්තීය ජීවිතය ගෙන ගිය ඔහු අවසාන කාලයේ දර්ශනය හා මනෝවිද්‍යා අධ්‍යයන අංශයේ මනෝවිද්‍යා ඒකකයේ ප්‍රධානියා ලෙසද කටයුතු කර ඇත. ඔහුගේ ඉගැන්වීම් ක්‍රියාවලියට අමතරව ආචාර්ය ගයන්ත මහතා ප්‍රේරණාත්මක කතිකයෙකු ලෙසද උපදේශන මනෝවිද්‍යාව හා මනෝ චිකිත්සා පිළිබඳ විශේෂඥයෙකු ලෙසද ක්‍රියා කර ඇත. ආචාර්ය ගයන්ත මහතාගේ අභාවය පිළිබඳ පුවත පැතිර යාමත් සමගම විශ්වවිද්‍යාල ශිෂ්‍යයන් සහ හිටපු ශිෂ්‍යයන් රැසක් සමාජ මාධ්‍ය ඔස්සේ ඔහුගේ මතකයන් අවදි කරමින් ශෝක පණිවිඩ පළ කර ඇත. ඒ අනුව ඔහු හුදෙක් දේශකවරයෙකුට වඩා ඔබට ගිය මානුෂ්‍ය හදවතක් තිබූ ආදරණීය ගුරුවරයෙකු ලෙස බොහෝ දෙනා විසින් සිහිපත් කරනු ලැබේ. දේශන වලට එනකොට හරිම සරල හිනාවකින් විහිළුවක් කරගෙන ඇතුළට ඇවිත් දේශන ඉවර වෙනකම්ම අපිට යාළුවෙක් වගේ හිතවත් වූ ගන්නපු ඔබේ සරල හිනාව ජයවර්ධනපුර සරසවියේවත් කැලණි හෝ ඔබේ ගැනූ වෙනත් කිසිදු ආයතනයක සිසුන්ට නැවත විඳින්නට නොලැබීම මහත් දුකකි යනුවෙන් හිටපු ශිෂ්‍යයෙකු පැවසිය. තවත් සිසුවෙකු පවසන්නේ විශ්වවිද්‍යාලය ඉවත් වී වසර ගණනක් ගත වී තිබුණද තමන්ගේ සමාජ මාධ්‍ය පළ කිරීම හා උපන්දින සුබ පැතුම් වලට සෑම විටම ප්‍රතිචාර දැක්වූ ප්‍රියශීලී ගුරුවරයෙකු ලෙස ඔහු සිහිපත් කරන බවයි. තවත් ශිෂ්‍යයෙක් මෙසේ අදහස් දැක්විය. අසාමාන්‍ය මනෝවිද්‍යා විෂය ඉගැන්වුවේ අපේ සර්. පුදුම නිහතමානී මනුසත් ගුණදම් පිරුණු දක්ෂ ආචාර්යවරයෙක්. ගිය ඉරිදා අන්තිමට අපි විභාගයට ලිව්වේ සර්ගේ ප්‍රශ්න පත්‍රය. මේ සිදුවීම තාමත් හීනයක් වගේ. ගොඩක් හොඳ මිනිස්සුන්ට ඉක්මනින්ම යන්න වෙන එක පුදුමයක්. ආචාර්ය ගයන්ත මහතා විශේෂයෙන්ම ළමුන් කෙරෙහි විශේෂ ආදරයක් දැක්වූ බව තවත් හිටපු ශිෂ්‍යයෙක් මෙසේ සිහිපත් කරවීය. මට මතකයි ඔයා හැමදාම හම්බුනාම මට කියන දෙයක්. සර් අපිට ළමයි ආදරේ නේද? ළමන්ගේ විතරක් නෙමෙයි ඔයා අපෙත් ආදරණීය සහෝදරයෙක්. විශ්වවිද්‍යාල ප්‍රජාවෙන් ලද තොරතුරු අනුව ආචාර්ය ගයන්ත මහතා පවුලේ සමාජිකයන් සමග යාපනයේ විනෝද චාරිකාවක නිරත වී ඇති අතර එයින් ආපසු පැමිණෙන අතරතුර මීරිගම ප්‍රදේශයේදී මෙම හදිසි රියානතුර සිදු වී ඇත. අනතුරු පිළිබඳ වැඩිදුර විස්තර මේ වන විට වාර්තා වී නොමැත. එක් හිටපු ශිෂ්‍යයෙක් සිය ශෝක පණිවිඩය සඳහන් කරන්නේ ඉතින් ආදරණීය ගයන්ත සර් අවසානයේ ඔබ අපට ජීවිතයේ යථාර්ථය ඉතාමත් ගැඹුරින් අවබෝධ කර දී මේ ජීවිතයෙන් නික්ම ගොස් ඇත. අපට දරාගත නොහැකි වුවත් ඔබට නිවන් සුව ප්‍රාර්ථනා කරමු. මෙවා නකල් මරණයක් යලි කිසිදු භවයක සිදු නොවේවා යනුවෙනි. ආචාර්ය ගයන්ත මහතාගේ අවමංගල කටයුතු පිළිබඳ තොරතුරු මේ වන විට නිල වශයෙන් නිවේදනය කර නොමැති නමුත් කැලණි විශ්වවිද්‍යාලය මෙන්ම ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේද ඔහුට අවසාන ගෞරවය දැක්වීම සඳහා විශේෂ වැඩසටහන් සංවිධානය කරනු ඇතැයි අපේක්ෂා කෙරේ. මේ පිළිබඳව ඔබගේ අදහස් පහතින් කමෙන්ට් කරන්න යන්නත් අමතක කරන්න එපා.